guys, අයිබෝන් කියලා පිළිගන්න මගේ YouTube channel එකට. අද ඇවිල්ලා තින්නේ ඔයගොල්ලෝ හැමෝම දන්න දැනකට මේ මොරටුවේ වරාය පොලේ තමයි අපි ඉන්නේ. අද අපි අද්දි නම් වැඩි වරාය හිටියේ නෑ. ටිකක් හොයාගන්න අමාරුයි මේ කාලේ. ඊට කූඩු දෙක තුනක් තමයි තිබ්බේ. අපි වරාය ගන්න කියලා තමයි ආවේ. අපි අරගත්ත සත්තු ගිහින් බලමු. Oh, ඉල්ලගත්තා. නේද මනසේ. නෑ. guys අපි ගෙදර ඇවිල්ලා තියෙනවා සත්තු ටික ගෙනා ඔක්කොම. එතන පෙට්ටියක් අරගෙන ගිහිල්ලා මාර්ගෙම දුන්නු රුපියල් 50ක් දීලා පෙට්ටියක් ගත්තා. ඒකට මේ සත්තු ටික ගෙනල්ලා තියෙන්නේ රුපියල් 16000කට යාගේ සත්තු ගෙනාවා. බලමු මොකද දිනමු සත්තු ටික කියලා හොඳ ටයිමින් සත්තු ටික තමයි ගත්තේ. කියන්න ඕනේ මේ සත්තු නම් විකුණන්නේ නැහැ. මේ ටික මම උඩ එලවලා බලලා පොඩ්ඩක් තියාගන්න කියලා තමයි හිතුවේ. සත්තුත් නෑ අපි ගාව. එහෙනම් බලමු මොකද දිනමු සත්තු ටික. guys පුරුදු සත්තු ටික ඔහම එළියට දාගත්තා. අපි දැන් ඊට පස්සේ අලුතෙන් ගෙනාවු සත්තු ටික එළියට දාගමු. පාකිස්තාන් එක මේ පාකිස්තාන්නත් එහෙන් තමයි ගත්තේ. මෙයා 6000ක් වුණා මේ සතා. ඒ නැති මේ සතා ටූර්නමන්ට් එක ලොකු සතෙක් කිව්වා. කලින් මුදු දාලා තිබ්බා. අපි මුදු කපලා දැම්මා. අපි මේ සතාව දාගමු. අයි මේ ඉන්නේ අනිත් සතා. මේ කළුමයින් සතෙක්. ඒ නැති මේ තටු සුදු. ඒ නැති තටු බලන්න. තටු සුදු සතෙක්. අපි ඔහම දාගමු. තව සත්තු කීපයක්ම ගත්ත මේ සතාව පොඩ්ඩක් අකුලෙම වෙලා කුස්සෙක් ගාලා කිව්වා. පැය 3ක් ටයිම් කරන සතෙක් කියලා තමයි මේ සතා නම. කොහොමද දන්නේ සත්තුගේ බාන්න ඕන ටයිමින් නම්. ආයෙ අපි තව සතෙක් ගත්තා. මේ ඉන්නේ කළු මයින් සතෙක්. මදර් කියනවා බැජ් කියනවා එක එක ඒවා කියනවා. මේ කළු මයින් සතෙක් පේන නැති. එයාගේ තටු තියෙන හොඳට. සතෙක් මෙයා. මෙයාගේ නම් ටයිමින් හොඳයි කිව්වා. මෙයාත් මේ ඉන්නේ අනිත් එක්කෙනා මේ රතු පාකිස්තාන් සතෙක් කුරුල්ලෙක් මෙයා. අර කිරිලිට ගත්ත සතා මේ ඉන්නේ. මෙයාත් සතෙක් තමයි තටුවෙම ඔක්කොම ටේප් කරලා තින්නේ. මෙයාත් අපි දාගමු. නැති ඔහම තමයි සත්තු ටික ඉන්නේ. තව සත්තු කීපයයි ගත්තේ. 16000ටම එතරම් අරම ගණන් එතන 17 නැති තරම්. ඒක රතන කට්ටියක් නානවා ඒ පාර. පේන ඇති. මේ ඉන්නේ තවත් පාකිස්තාන් සතෙක්. මේ සතා පැය 4ක් යනවා කියලා තමයි කිව්වේ. කොහොමද දන්නේ ටයිමින්. මේ සතාගේ රුපියල් 3000ක් වුණා මේ සතා. පේන ඇති. දෙම සතෙක්. ආයි මෙතන ඉන්නවා අලු මයින් සතෙක්. අලු බැජ් කියලාත් කියනවා මුඩ සුදුනේ. පේන ඇති. මුඩ සුදු අලු බැජ් එකේ. පේන ඇති මේ සත්තුත් පැය 6ක් යනවා කියලා තමයි කිව්වේ. මේකේ ජෝඩුව ගත්තේ මේකේ පිරිමි සතක් ඉන්නවා. අපි ආ පෙන්නන්නම්. මේගොල්ලොන්වත් අර පැත්තට යවමු. මේ ටික නම් විකුණන්න කියලා නෙමෙයි හිතුවේ. මේ ටික පොඩ්ඩක් ටයිමින් බලන්න ආසයි. ඒක බලලා පොඩ්ඩක් තියාගන්න ඕන නැත්නම් අපිට සතුත් අඩුයි. මේ ඉන්නේ අනිත් සතා. මේ ඉන්නේ මේකත් අලු බැජ් එකක් තමයි. මේක තින්නේ අර කලින් පෙන්නපු සතාගේ කුරුල්ලා මේ ඉන්නේ. නැති සත්තුන් ඔක්කොම තටු ටේප් කරලා ගෙන මේගොල්ලොන්ගේ නම් ගෙනාව ටේප් කරලා තමයි. මේ හොට කොට. මේ විදියට තමයි සත්තු ටික ඉන්නේ. හොඳ සත්තු ටිකක් ගන්න කියලා තමයි ගියේ. නමුත් ඔය සත්තු ටික සෙට් වුණා. ඇත්තටම මේ ගාණ තමයි පොඩ්ඩක් ප්‍රශ්න උනේ. ටිකක් ගණන් මේ සත්තු. එනාපුම් 1500ට 18 වගේ හිටියම නෑ. ඔක්කොම 2000න් උඩ ඔක්කොම වගේ ගත්තේ. ඒ විදියට අපි දාලා තියෙනවා. එන්නේ නැති මේ සත්තු ටික එලවලා බලන්න ඕනේ. විකුණන්නේ නැහැ මේගොල්ලෝ. නැති අර අතන කට්ටිය නා මේ ගන්න ඕනේ. සෙම හැදිනව නැත්තම් මේ කාලේ. මේ විදියට තමයි ගෙනාවේ. එහෙනම් 16000ටම ගත්ත සත්තු. ඔච්චරම තමයි ගත්තේ 16000කට. ඒ නැති ඔය වගේ පොඩ්ඩක් තමයි ගත්තේ. ඕගොල්ලොන්ටත් ඕන නම් එතනින් ගන්න පුළුවන් මොරටු පොලෙන්. උදේ යන්න ඕනේ හැබැයි වැඩේට නම්. නැත්තම් පාර ඔක්කොම ඉවරයි. තේරිච්ච සත්තු තමයි ඉන්නේ ගන්න. අපි අද්දිත් කොහොම හරි
6ට වගේ ගියා 6ට වගේ ගිහිල්ලා 8 වෙනකන් විතර හිටියා එතන කූටියක් බලලා වැඩි කූඩු නම් ආවෙනේ අපි ඉඳිද්දි එදාට මේ දවස්වල කොහොමත් පාරයි අඩුයි ඒකින්ද තමයි මේ ඔච්චර ගාණක් ගියත් කමන්නේ ගත්තේ සත්තු හොයාගන්න නෑ කොහෙවත් මේ කඩවල එහෙම ගන්නම නෑ සත්තු හරි එහෙනම් අදට අපේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා ඔයගොල්ලෝ අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ